අද අත්දැකීම කියන්නේ අද දැන් අපි ස්කීන් කරන තැනකට ආවේ. මේ මවුන්ටන් කීපයක් තියෙනවා. එක එක පැතිවල ස්ලෝප් තියෙන භයානක ඒවා තියෙනවා, ටිකක් ලේසි ඒවා තියෙනවා. ඉතින් අපේ මං හිතන්නේ මේ අපේ පළවෙනි එක්ස්පීරියන්ස් එකනේ. ස්කීන් වල අපිට පොඩි try එකක් දෙනවා. කොහොමද අපිට කරගන්න පුළුවන් කියලා පොඩි ලෙසන් එකකුත් ගන්න වෙයි. ඒකත් අරගෙන අපි පළවෙනි පාරට ඉතින් උත්සාහ කළ බලමුනේ මේක කොහොමද දුවන්නේ කියලා. එහෙම වුණොත් ඊළඟ පාර අවුරුද්දෙම තියෙන කාලෙක ඇවිල්ලා අපිට කරන්න පුළුවන් නේද? ඒ නිසා අපි ඉතින් try එකක් දෙමු නේ. යා. right. යමු එහෙනම්. ඉතින්ලා ආවා මේ පැත්තට දාන්න මුලින් මේ පැත්තට. පොඩෙන් ඔමනේ. ඉතින්ලා මෙතනට මෙන්න කපුල මෙහෙම අස්සට දාන්න. එන්න මේ සපත්තු දාන විදියත් තියෙනවා. ඉස්සෙල්ලාම ඉස්සරහ පැත්ත දාගෙන ඊට පස්සේ ටක් ගාලා මේව කරන්න. මාරි කරන්න තියෙන්නේ. ඔව්. නැත්තා Hello guys. පළවෙනි ස්කීන් එක්ස්පීරියන්ස් එක මේ හිම තියෙන කන්දකට ඇවිල්ලා ස්කී මවුන්ටන් එකට ඇවිල්ලා අපේ පළවෙනි අත්දැකීම ටිකක් මුල් ටිකේ නම් අමාරු නෑ මොකද අපි එහෙම දන්නේ නෑ හැමදේම සාමාන්‍ය වීඩියෝ එකක් බලලා තමයි ඉගෙන ගත්තේ සමහර දේවල් සහ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නැතුව කරන එක ටිකක් අමාරු වැඩක්. ඉතින් අපි හිතුවා ඊළඟ පාර එනවා නම් අපි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක ඒකට පේ කරලා එහෙම එන්න ඕනේ කියලා. මොකද ඒක එතකොට අපිට බේසික් ටික ඉගෙන ගන්න පුළුවන්. හදිස්සිය අපිට තියෙන්නේ ලොකුම කඩේම තමයි මේ යන්නේ එක නෙමෙයි. අපි කොහොමද නවත්ත ගන්න කියලා. මොකද මේකේ පල්ලම් ගොඩක් වැඩි. ඒ නිසා ඒ ටිකට ටිකක් දැනගන්න එක හොඳයි. ඉතින් ඊළඟ පාර අපි එනකොට අපි එහෙම බුක් කරලා අනිත් අයටත් ඉතින් එනවනම් නේද? එහෙම එන්න කියන එක හොඳයි. බලලා චෙක් කරලා කලින් බුක් කරලා මේ ඉක්විප්මන්ට්ස් එහෙම එතකොට ටිකක් ලාභයි. එහෙම කරා නම් ඉතින් හැමෝටම හොඳයි. බොහොම හොඳ අත්දැකීමක් ගත්තාද? අපි හැමෝම අපි තුන් දෙනාම ජීවිතේ පළවෙනි වතාවට සහ ඉදිරියට කන්ටිනියු කරන්නත් එක්ක යමු එන.